ඒඩන් කියන මැජික් ශිල්පියා බ්‍රිටානියන් ගොට් ටැලන්ට් කියන වැඩසටහනේදී අපූර්ව මැජික් එකක් කරලා හැමෝවම පුදුමයට පත් කරනවා. අපි අද බලමු මේ මැජික් එක සහ මේ මැජික් එක පිටුපස තියෙන රහස කුමක්ද කියලා. වේදිකාවට ආව මැජික් ශිල්පියා ඇපල් ගෙඩියක් ගෙන හපලා ළඟම තියෙන කූඩේට දානවා. හැබැයි මේක වැටෙන්නේ ස්ලෝ මෝෂන් එකකින්. ඊට පස්සේ එකපාරට මේ මැජික් ශිල්පියාගේ කටින් දුමක් එන්න පටන් ගන්නවා. ඒත් එක්කම කාඩ් එකක් මතුවෙනවා. ඊට පස්සේ අපේ ඇස් අදාහ ගන්න බැරි විදියට කාඩ් එක දිගට මතු කරලා පෙන්වනවා. ඊට පස්සේ එකපාරට සුදු පාට බෝලයක් මතු කරලා පෙන්වලා මේ බෝලයෙන් තවත් වෙනස් පාට බෝල කිහිපයක් මතු කරලා හැමෝවම පුදුමයට පත් කරනවා. ඊට පස්සේ එකපාරට කාඩ් එකක් මතු කරලා මේ කාඩ් එක අත් දෙක අතරේ පාවෙන්න සලස්වනවා. ඊට පස්සේ මේ කාඩ් එක පොඩි කරලා එකපාරට ස්ටික් එකක් බවට පත් කරලා අතුරුදහන් කරනවා. ඩයමන්ඩ් 4 කාඩ් එකක් අරන් ඩයමන්ඩ් 9 කාඩ් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ විදිහට මේ කාඩ් එක කරකවලා මේකේ පාට වෙනස් කරලා මේ කාඩ් එක එකපාරට අතුරුදහන් කරලා හැමෝවම පුදුමයට පත් කරනවා. කොහොමද මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කළේ? මේක පිටුපස තියෙන රහස මොකක්ද කියලා බලමු. මුලින්ම අපි ඇපල් එක ස්ලෝ මෝෂන් එකෙන් වැටුනේ කොහොමද කියලා බලමු. මේ මැජික් එක කරන්න භාවිතා කරපු මේ ඇපල් එක සින්තටික් ඇපල් එකක්. ඒ වගේම මේකේ තවත් රහසකුත් තියෙනවා. ඒ තමයි මේ ඇපල් එක ඇතුලේ ඉන්හෙල් වේපර් එකක් තියෙනවා. මේ මොහොතේදී කටට ලං කරලා මේ මැජික් ශිල්පියා ඒකෙන් දුම උරා ගන්නවා. ඒ උරාගත්ත දුම තමයි කටින් එකපාරට පිට කරන්නේ. මේ ඇපල් එක ස්ලෝ මෝෂන් එකෙන් වැටෙන්න හේතුව තමයි මේ මැජික් ශිල්පියා විනිවිද පෙනෙන ඉතා සියුම් නූලක් මේකට භාවිතා කරනවා. ඉන්විසිබල් ත්‍රෙඩ් රීල් කියලා හඳුන්වන මේ උපකරණය මැජික් ශිල්පියාගේ කොලර් එකට ඇපල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ උපකරණයේ ඇති මෙකැනිසම් එකක් හා සින්තටික් ඇපල් එකේ බර නිසා මේ විදිහට මේ ඇපල් එක ස්ලෝ මෝෂන් එකෙන් වැටෙනවා. එක්තරා සීමාවකට ළඟා වුණාට පස්සේ මේ උපකරණයේ නූල මේ කොටසින් ඉබේම ගැලවිලා වෙන් වෙනවා. මේ විදිහට තමයි මේ මැජික් ඇක්ට් එක මේ මැජික් ශිල්පියා කරලා පෙන්වන්නේ. දැන් බලමු අත් දෙකෙන් එක දිගට කාඩ් මතු කළේ කොහොමද කියලා. මේ ට්‍රික් එකට මැජික් ශිල්පීන් කියන්නේ කාඩ් මැනිපියුලේටින් ට්‍රික් එක කියලා. අතේ මේ විදිහට කාඩ් කුට්ටම තියාගෙන මේ විදිහට ඉතා වේගෙන් කාඩ් එක තල්ලු කරලා තමයි මේ මැජික් එක කරන්නේ. ඉතාම හොඳ පුහුණුවක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කාඩ් වල රූප ඇති පැත්තේ වර්ණවත් නොවි සමේ පාටට හුරු පාටක් ඇති බවට අපිට දැක ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කාඩ් මැනිපියුලේටින් ට්‍රික් එක කරනකොට ප්‍රේක්ෂකයන්ට නොපෙනී තිබෙන්න. දැන් මේ සුදු පාට බෝලය මතු කරලා ඒකෙන් තවත් පාටවත් බෝල මතු කළේ කොහොමද කියලා බලමු. මේ සඳහා මේ මැජික් ශිල්පියා සුදු පාට බෝලයක් සහ නිල් කොළ රතු පාටින් තියෙන ගිමික් බෝල 3ක් පාවිච්චි කරනවා. මේ මැජික් එක තේරුම් ගන්න මැජික් ශිල්පියාගේ පැත්තෙන් පේන විදිය සහ ප්‍රේක්ෂකයන්ට පේන විදිය එකට අපි දැන් බලමු. ඊඩන්ගේ දකුණු අතේ සුදු පාට බෝලයත් වම් අතේ පාට 3කින් යුක්ත ගිමික් බෝලයක් තියෙනවා. මේ වීඩියෝවේ පේන විදිහට තමයි ඒ බෝල 3 පිහිටලා තියෙන්නේ. සුදු පාට බෝලය පෙන්වනකොට ඊඩන් ගිමික් බෝලය තමාගේ දකුණු අතට මාරු කරනවා. සුදු පාට බෝලය අතහැරලා ඒක වම් අතින් අල්ලගෙන දකුණු අතේ තියෙන රතු පාට ගිමික් බෝලය පෙන්වනවා. ඊට පස්සේ ඒ බෝලය අංශක 180ක් හරවලා කොළ පාට කොටස පෙන්වලා බෝලයේ පාට වෙනස් කළා වගේ පෙන්වනවා. ඊට පස්සේ වම් අතේ තිබ්බ සුදු පාට බෝලය නැවතත් දකුණු අත උඩට ගේනවා. ඊට පස්සේ නැවතත් වම් අතේ සුදු පාට බෝලේ සංගවලා නැවතත් කොළ පාට පැත්ත පේන ගිමික් බෝලය අංශක 180ක් හරවලා රතු පාට කොටස පෙන්වනවා. ඊට පස්සේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතරට මේ බෝලය ගෙනල්ලා ඊඩන් මේ විදිහට ගිමික් බෝලය වෙන් කරලා ඇඟිලි අතරට ගේනවා. හැබැයි ප්‍රේක්ෂකයන්ට පේන්නේ සම්පූර්ණ බෝලයක් ඇඟිල්ල අතරේ තිබෙනවා වගේ. දැන් අපි බලමු කොහොමද එකපාරට කාඩ් එකක් මතු කරලා ඒක හකුලලා ස්ටික් එකක් බවට පත් කළේ කියලා. මේකෙදි භාවිතා කරපු ස්ටික් එකේ එක කොටසක් සම්පූර්ණයෙන්ම සුදු පාටයි. අනෙක් කොටස කළු පාටයි. මේ කාඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ ස්ටික් එකේ කළු පාට කොටසේ. ඒ වගේම මේ කාඩ් එකේ සතර කොනකින් මේ වගේ විනිවිද පෙනෙන නූලක් ආධාරයෙන් සම්බන්ධ කරලායි තියෙන්නේ. මේ විදිහට මේ ස්ටික් එක හරවන අවධියේදී මැජික් ශිල්පියා තමාගේ ඇඟිල්ලේ ආධාරයෙන් කාඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ නූල අල්ල ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ නූල ඇදලා කාඩ් එක පොඩි කරලා පෙන්වනවා. මේ අවධියේදී ඊඩන් තමාගේ මහපට ඇඟිල්ලේ ආධාරයෙන් මේ ස්ටික් එක අංශක 180ක් හරවලා සුදු පාට කොටස මතු කරලා කාඩ් එක ස්ටික් එකක් කළා වගේ පෙන්වනවා. මේ ස්ටික් එක ඉලාස්ටික් නූලකින් මේ මැජික් එකේ පටන් ගන්න සිට ඊඩන්ගේ කෝට් එකට සම්බන්ධ වෙලායි තියෙන්නේ. මේ මොහොතේදී මේ ස්ටික් එක අතහැරියම ඒක ඉබේම කෝට්
ස්ලොට් එක ඇතුළට ඇදිලා යනවා. දැන් බලමු මේ කාඩ් එකේ අගය පාට වෙනස් කරලා ස්පින් කරේ කොහොමද කියලා. මේ මැජික් එකට මේ මැජික් ශිල්පියා භාවිතා කරපු කාඩ් වර්ගයට කියන්නේ කඩාබ්‍රා කාඩ් කියලා. මේ ගිමික් කාඩ් එක හදලා තියෙන්නේ මේ කාඩ් එකේ පිටුපස්සේ තියෙන කොටසකින් මේකේ අගය වෙනස් කරන්න පුළුවන් විදිහට. මැජික් එක අතරතුරේ මැජික් ශිල්පියා ඒ නූල අදිනකොට මේකේ අගය මේ විදිහට වෙනස් වෙනවා. මේ මැජික් එක අවධානයෙන් බැලුවොත් මේ කාඩ් එකේ හાર્ට් ගාන වැඩි වුණාට අගය 4ක් කියලායි තියෙන්නේ. මේ කඩාබ්‍රා කාඩ් වල දෙවන වර්ගය තමයි ෆ්ලිපින් ගිමික් කාඩ් වර්ගය. මේ කාඩ් එක භාවිතා කරලා තමයි මේ මැජික් ශිල්පියා මේ කාඩ් එක ඇසිපිය ගහන සැනින් වර්ණය වෙනස් කරලා පෙන්වන්නේ. මැජික් ශිල්පියාගේ අතේ මේ වගේ කොටසක් ආධාරයෙන් තමයි කාඩ් එක රැඳිලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ කාඩ් එක මේ විදිහට ස්පින් වෙන්නේ. ඒ කොටස අතේ රැඳිලා තියෙනවා මේ ෆ්‍රේම් එකේදී අපිට දැක ගන්න පුළුවන්. ඒ කොටසත් කළු නිසා තමයි අපිට එකපාරට පේන්නේ නැත්තේ. මේ වෙලාවේදී මේ කොටස මේ මැජික් ශිල්පියා සංගවාගෙන වෙන කාඩ් එකක් කෑලි කරලා අපිව නොමග යවලා ඒ කොටස අතුරුදහන් කළා වගේ අපිට පෙන්වලා පුදුම කරවලා හරිම ලස්සන විදියට මේ මැජික් එක ඉවර කරනවා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නවා මම විශ්ව දොරටුව.